YouTube channel. ඔන්න ඉතින් කාලෙකින් ලස්සන vlog එකක් අරන් ආව ඔයාලව හම්බෙන්න. ඉතින් අද නිවාඩු දවසක් මම උදෙන්ම කරේ breakfast එකත් අරගෙන මුළු ගෙදරම අස් කරනවා කියලා හිතපු එක. ඉතින් මේ බර්ගර් ෆිලර් එක අපි ගෙදරම තමයි හදාගත්තේ. මේකට වැඩි දෙයක් ඇඩ් කරන්න ඕනේ නැහැ. එළවලු තම්බල ඇඩ් කරන්න පුළුවන්. ඔයාලට ඔම්ලට් ඇඩ් කරන්න පුළුවන්. චීස් ඇඩ් කරන්න පුළුවන්. හරිම රසයි උදේට හරිම හෙල්දි විදියට ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඒකත් කාලම මම ගෙදර මකුළු දැල් ටික කඩන්න පටන් ගත්තා. ඉතින් මේ අලුත් අවුරුද්දට පස්සේ සති දෙකක් විතර ගිහින් තමයි මම මේ ක්ලීන් කරන්න පටන් ගත්තේ. ඒ වුණාට ලොකුවට මකුළු දැල් තිබ්බේ නැහැ. හැබැයි ඉතින් පොඩ්ඩක් තිබ්බ නිසා මං හිතුවා ඒකත් මුලින්ම ක්ලීන් කරලාම ඉන්නවා කියලා. ඉතින් තාම මට ස්කූල් පටන් අරන් තිබ්බේ නෑ. මේ ඇවිල්ලා හරියටම අප්‍රේල් මාසයේ අන්තිම සතියේ වගේ ස්කූල් පටන් ගන්න තව දවස් 2-3ක් වගේ තමයි තිබ්බේ. ඉතින් මම මුළු ගෙදරම මේ විදිහට ලස්සනට අස් කරගත්තා. ඒකට විශේෂ හේතුවක් තියෙනවා ඇත්තටම. අපේ ගෙදරට නෑදෑයෝ කට්ටියක් එනවා අවුරුදු පාටි එකකට. ඉතින් ඒකටත් නිසාම තමයි මම මුළු ගෙදරම ලස්සනට අස් කරගන්නවා කියලා හිතුවේ. ඉතින් අලුත් අවුරුද්දේ වරුණාට අවුරුද්දට ආපු අමුත්ත නම් තාම ගිහිල්ලා නැහැ. ඉතින් මම මේ බොන්නේ ඕලු කාල් කැඳ එකක්. ඒක ගොඩක් රස නම් නෑ ළමයි. හැබැයි අපේ ඇඟ සිසිල් කරන්න ගොඩක් වැදගත්ලු. ඉතින් ඒක ගැන හිතලා මම මේක බිව්වා. ඉතින් ඔයාලට මගේ වීඩියෝස් බලනකොට පේනවා ඇති මගේ වීඩියෝ වල කොහේ බැලුවත් අනිවාර්යයෙන්ම ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් තියෙනවා තමයි. ඉතින් මම මේ ඉන්ඩෝර් ප්ලාන්ට් ජර්නි එක පටන් ගත්තේ ගොඩක් කාලයකට කලින්. මම හරියටම මේක පටන් ගත්තේ ස්කූල් යන කාලේ, කියන්නේ මම ඉගෙන ගන්න කාලේ. ඉතින් එතකොට ලොකුවට මේක ජනප්‍රිය වෙලා තිබ්බේ නැහැ ලංකාවේ. හැබැයි මම හරි මාසයි පැලගිය ඇතුලේ තියාගන්න. ඔයා විභාගයකට මහන්සි වෙනවා නම්, ඉස්කෝලේ යන ළමයෙක් නම් පාඩම් කරනවා නම් නිතරම ඔයාට ගොඩක් ස්ට්‍රෙස් වෙන්න පුළුවන්. ඉතින් ඒකට ගොඩක් හොඳයි මේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස්. ඉතින් කතාවෙන් කතාව මුළු දවසම අස් කරලා එහෙමම රෑ වුණා. ඉතින් රෑට අපි පන්සලට ආවා. අපේ පන්සලේ අද විශේෂ දෙයක් තියෙනවා. අද අපේ පන්සලේ ධාතු ප්‍රදර්ශනයක් තියෙනවා. ඉතින් ඒක නිසා මුළු පන්සලම හරිම ලස්සනයි. අනික අපේ පන්සල තියෙන ගමෙන්ම උසම තැන. ඒ කියන්නේ ගමේ උසින්ම තියෙන කන්දක් උඩ තමයි අපේ පන්සල තියෙන්නේ. ඉතින් මේ දවස්වල චුට්ටක් වැස්සත් වගේනේ හරිම සීතලයි පන්සලේ උඩ. ඉතින් මුලින්ම ඇවිල්ලා අපි මල් පහන් පූජා කරලම හිතුවා හිමීට ධාතු තියෙන තැනටත් යනවා කියලා. ඉතින් මෙන්න මේ තියෙන්නේ ඒ ලස්සන ධාතු මන්දිරය. ඒ ධාතු මන්දිරය ඇතුලේ බුදුරජාණන් වහන්සේගේ ධාතුයි තව රහතන් වහන්සේලා 8 දෙනෙක්ගේ ධාතු තමයි තිබ්බේ ප්‍රදර්ශනය කරලා. ඉතින් මේක බලලා එනකොට ගොඩක් රෑ වුණ නිසා ඔන්න ඉතින් දෙවෙනි දවසේ මෙන්න මේ විදිහට පටන් ගත්තා. ඉතින් අද උදේම මම පටන් ගත්තේ මුළු ගෙදරම මොප් කරන්න. ඉතින් මොප් කරනකොට ඔයාලට මම පුංචි ට්‍රික් එකක් කියලා දෙන්නම්. ඔයාලත් මොප් කරනකොට මෙච්චර කල් යූස් කරේ normal cool water නම් අද ඉඳන් ඔයාලා hot water යූස් කරලා බලන්නකෝ. කුණු දූවිලි ඉක්මනටම අයින් වෙනවා වගේම ඔයාලගේ පොළවේ තියෙන විස බීජත් ඉක්මනටම ඉවත් වෙන්න මේක ගොඩක් වටිනවා. ඔන්න ඉතින් ලොකු රස්නේ කාලයකට පස්සේ මං ආසම වෙහි කාලේ පටන් ගත්තා. ඉතින් අද ඉරත් එක්කම තමයි මේ වහින්නේ. හරිම ලස්සනයි පාට. ඔන්න ෆයිනලි මං ආසම විදිහට මගේ මුළු ගෙදරම ලස්සනට පැලතියලා අස් කරගත්තා. ඉතින් රෑ වෙලා අපි ආව සුපර් මාකට් එකට. අපේ ගෙදරට කට්ටිය එනවා කිව්ව නිසා බඩු වගේක් ගන්න. ඉතින් ඒ ටිකත් අරගෙනම අපි මීට ගෙදර ආවා. ඉතින් අන්න කිව්වත් වගේම නෑදෑයෝ ඔක්කොම අපේ ගෙදර ආවා. ඉතින් එතකොට කරන පිස්සුවඩ තමයි ඉතින් මේ තියෙන්නේ.
ඉතින් කතාවෙන් කතාව හොඳටම රෑ වෙලා මේ තියෙන day 3 එක ළමයි. එදා ගොඩක් රෑ වුණා මට නිදා ගන්න. ඉතින් මුකුත්ම රෙකෝඩ් කරන්න හම්බුන්නේ නැහැ. මේ මං ඉන්නේ මං ඩාන්සින් ක්ලාස් එක කරන තැන. ඉතින් එතන පල්ලෙහා තමයි මේ ලස්සන අවුරුදු උත්සවයේ තිබ්බේ. දහම් පාසලේ පොඩි ළමයි වගේක් තමයි මේක සංවිධානය කරලා තිබ්බේ. ඉතින් ඊට පස්සේ ක්ලාස් එක ඉවර කරලා මං අම්මත් එක්ක ගෙදර ආවා. ඉතින් ඔයාලට ක්ලාස් එකේ වීඩියෝස් මම ඩාන්ස් කරන වීඩියෝස් ඒවා බලන්න ඕන නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මං ඉස්සරහට ඒ දේවලුත් අරගෙන එන්නම්. ඉතින් මෙන්න මේ තියෙන්නේ නිවාඩු කාලයට පස්සේ මං ආපහු ඉස්කෝලේ යන දවස. ඉතින් හෙට තමයි අපිට ඉස්කෝල් පටන් ගන්න ආපහු සෙකන්ඩ් ටර්ම් එකට. ඉතින් හරිම කම්මැලියෙන් තමයි මම මේක අයන් කරන්නෙත්. කාලයක්ම ගෙදර ඉඳලා හොඳට නිදාගෙන ඉඳලා දැන් මට උදේම නැගිටින්න ටිකක් කම්මැලි. ඒත් ඉතින් එහෙම කියලා බෑ. මම මගේ කැරියරයකට ගොඩක් ආසයි. ඒකෙන් මම ගොඩක් එක්ස්පීරියන්ස් ගන්නවා. මේ තියෙන ඉතින් අද ඉස්කෝලේ ගිහිල්ලා මගේ ආදරණීය ළමයිගෙන් හම්බෙච්ච දේවල් තමයි. කාලයක්ම දකින්න නැතුව ඉඳලා ටීචර් ආපහු දකින්න දවසට ඉතින් එයාලා මේ වගේ දේවල් දෙනවා. ඉතින් ඒ වගේ දේවල් ලැබෙනකොට ඉස්කෝලේ යන්න තවත් ආස හිතෙනවා. ඒ වගේම ඉතින් ගෑනු ළමයට මලක් කියන දෙයට වඩා තව දෙයක් නැහනේ. ඉතින් සමහර ගෑනු ළමයි ඉන්නවා මල් වලට ආස නැති. හැබැයි මම නම් මල් වලට පුදුම තරම් ආස කෙනෙක්. ඉතින් මේ රෝස මල් වල මම නටුවත් පැල කරලා බැලුවා පැලවෙනවද කියලා. බලමු මේක පැලවුණොත් මම ඔයාලට අනිවාර්යෙන් මේක ගැනත් කියන්නම්. ඉතින් මේ තියෙන්නේ මම ඔයාලට මීට කලින් පෙන්නපු අපේ ඇඹුල් පෙර ගහේ ගෙඩි. ඒව නම් දැන් ගොඩක් ලොකුවට හැදෙනවා. ඒ වගේම තමයි ඒව හරිම රසයි. ඉතින් එළිය ආපහු හයියෙන් හොඳටම වැස්ස වහින නිසා මෙන්න මේ හොර ගෙඩිය නම් හොඳට ගුලි වෙලා නිදි. ඉතින් ඊට පස්සේ මමත් ටිකක් එළියට වෙලා වැස්ස දිහා බලාගෙන ඉඳියා. මං අද මොකුත් පාඩම් වැඩ කරේ නැහැ. මොකද අදනේ මුලින්ම ඉස්කෝලේ ගියේ. ඉතින් මල් චුට්ටක් මහන්සි. ඒ නිසා හිමීට මම ලස්සනට දවස ගත කරලා ඉවර කරන්න තමයි හිතුවේ. ඉතින් අදට මගේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න. ගිහින් එන්නම්. බයි.